45 අපි දැන් බලමු. 저는 කරත් මොයනන් කෝෂි මම කරත් කියලා කියන්නේ බඳුන්. අපි ඔය සුප් වගේ දේවල් දාන භාජන තියෙන බඳුන් පිඟන් නෙමෙයි කරත් භාජන බඳුන්. මොයනන් මොයදා කියලා කියන්නේ එකතු කරනවා. එකතු කරන එක. මොයනන් කොෂි කියලා කියන්නේ මේ භාජන බඳුන් කරත් එකතු කරන එක. චිමිම්නිදා. චිමි කියලා කියන්නේ විනෝදාංශය. ඊළඟට කියනවා කරේසෝ. ඒක නිසා 저는 මම 예쁜 그릇을 볼 때마다 ලස්සන බඳුනක් දකින වාරයක් පාසා 을 때마다 කියලා කියන්නේ ඒ වාරයක් පාසා 볼 때마다 කියලා කියන්නේ බලන වාරයක් පාසා දකින වාරයක් පාසා අපි මෙතන කල් 때마다 කිව්වොත් යන වාරයක් පාසා ඒ වගේ සම්නිදා මිලදී ගන්නවා. එහෙනම් මොකද්ද කියන්නේ? ලස්සන භාජනයක් දකින්න බඳුනක් කරත් එකක් දකින්න වාරයක් පාසා යා ඒක මිලදී ගන්නවා. චීනන් චුමාරේනන් ගිය සතියේ පෙක්වාජොම්මේසෝ පෙක්වාජොම් එකකට ගිහිල්ලා වෙනද සංකීර්ණයකට ගිහිල්ලා කොත් මල් මොයන් කියන්නේ හැඩය මල් හැඩය මල් තියෙන මල්ලක ඩිසයින් එකට මල්ලක හැඩයක තියෙන චොප්සිරල් සස්සම්නිදා චොප්සි එකක් මිලදී ගත්තා. චොප්සි කියලා කියන්නේ පිඟානකට. ඒවා අපි ඔය ස්නැක්ස් හරි පළතුරු වගේ දාලා කන පිඟන් තියෙන ඒක. කරත් කියලා කිව්වොත් ඒක සුප් වගේ දාන භාජනයක්. චොප්සි කියලා කියන්නේ පිඟානක්. පැතලි එකක්. දැන් බලන්න. 저는 지미가 없습니다. මට 지미 විනෝදාංශයක් 없어요. නෑ. ඇත්තද නෑ නේද? යාට 지미 එකක් තියෙනවා. මේව එකතු කරන එක තමයි යාගේ විනෝදාංශය. එහෙනම් මේ අදහස වැරදි. 저는 예쁜 그릇을 보면 삽니다. මම ලස්සන කරත් බඳුනක් දැක්කොත් දැක්කොත් මිලදී ගන්නවා. ඕනේ. එයා කිව්වනේ දකින්න වාරයක් පාසා මිලදී ගන්නවා කියලා. ඒ කියන්නේ දැක්කොත් මිලදී ගන්නවා කියන එක තමයි. එහෙනම් මෙතන ආන්සර් එක number 2. මේ ටිකත් බලමු. 저는 백화점에서 컵을 샀습니다. 컵 එකක්ද මිලදී ගත්තේ 백화점 එකෙන්? නෑ නේද? චොප්සි එකක් මිලදී ගත්තේ. එහෙනම් මේක වැරදි. 저는 지난 주말에 මම ගිය සතියන්තයේ 밖에 안 나갔습니다. අන් කියන්නේ නෑ. 나갔습니다. එළියට ගියේ නෑලු. 밖에 ගියේ නැහැලු. යා ගියා නේද? 지난 주말에 백화점 එකට ගිහිල්ලානේ මේක මිලදී ගත්තේ. එහෙනම් මේකත් වැරදි. එහෙනම් මේ 45 වෙනි එකට උත්තරය අංක 2.